අද කතා කරන්නේ ගොඩක් පොපියුලර් common gemmerite එකක් ගැන. මේක semi precious stone එකක්. අද ගානක් ගැන කතා කරන්නේ. ගානක් කියන්නේ members ලා ගොඩක් ඉන ලොකු family එකක්. varieties ගොඩක් ඉන්න. colors වලින් තමයි මේක වෙන්නේ. varieties නම් වෙන්නේ. ආක් තියෙනවා varieties. එහෙම එක වීඩියෝ එකකින් කතා කරන්නත් බෑ. අපි මේකේ ගානක් ගත්තාම අපි මේගොල්ලන්ගේ ප්‍රොපර්ටිස් ගත්තාම හાર્ඩ්නස් එක තියෙනවා 6.5 to 7.5 හොඳ ඩියුරබිලිටි එකක් තියෙන ජෙම් එකක්. ඒ වගේම හොඳ ඇෆෝඩබල් ජෙම් එකක් නෙමේ කර ප්‍රීමියම් රේන්ජස් වලට යන සෆාය වර්ග ඒ වගේ ලොකු මිල ගණන් වලට දැන් හයි රේට්ස් වලට යන ජෙම් එකක් නෙවෙයිනේ. මේක ඉතින් අර ගොඩක් ලෝ රේට්ස් වල තියෙන මේකේ ප්‍රයිසස්. ඉතින් ඒක නිසා ජුවලරීස් වලට එහෙම හොඳ පොපියුලර් ජෙම් එකක් වෙලා තියෙන එක. මොකද මේකේ තියෙන කලර්ස් වල තියෙන බ්‍රිලියන්ස් එකයි ඒ හරි ලස්සනයි මේක. මේකේ කලර්ස් එන්නේ yellow ඉඳලා ගත්තාම brown, golden, pinkish red වගේන purplish red වගේන hues එනවා. pink එනවා, purple එනවා, brown green එනවා. සවරයිට් ගානත් එක එහෙම green. එතකොට දැන් අපි varieties ටිකේ නම් ටික ගත්තා rhodolite, pyro, hessonite, spessartine. එතකොට almondine, my favorite. Almondine එකේ තියෙන deep red එකක් හරි blue එකක්. deep wine red එකක්. ඒ ඉතින් ඒක හරි ලස්සනයි මේ ජෙම් එක. ඔයගොල්ලෝ අහලා ඉතින් රබහ, ගෝමේද, කියලා ওই නම් ඔක්කොම ඉතින් ගානක් තමයි. එහෙම ඊළඟට ඔය ගෝමේද, රත්න ගෝමේද, ස්පෙසටයින් කියන්නේ රත්න ගෝමේද. ස්පෙසටයින් කියන්නේ ගෝමේද. රබහ වර්ග තමයි මල් රබහ, කියලා හැම තියෙනවා ඉතින්. හරි ලස්සනයි ඒවා. තව එකක් තියෙනවා ඩෙමන්ටයිට් ගානට් එක. ඒක ඇවිල්ලා වෙනස්ම එකක්. ඒකේ තියෙන ඉන්ක්ලූෂන් එකක් තියෙනවා. හරි ඒක අර හරිම මැග්නිෆිසන්ට් ඒක ගලක් ඒක හෝස් ටේල් ඒ කියන්නේ ඉන්ක්ලූෂන් එක තියෙනවා. ඉතින් හෝස් ටේල් ඉන්ක්ලූෂන් එක කියන්නේ අර අශ්වයාගේ වලිගේ වගේ ඉන්ක්ලූෂන් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ඩෙමන්ටයිට් ගානට් එක චුට්ටක් වෙනස් වෙන්නේ. මේ ගානට්ස් වලින්. ඒක ගාන වෙනස් වෙන කියන්නේ ඒක ටිකක් විශේෂයි. අපි ඒක ගැන වෙනම කතා කරමු. ගානට් වර්ග ගැන වෙනම කතා කරමු අපි. ඔක්කොගෙම වෙනස් හැම එකම මම ෂෝට් වීඩියෝස් කියන දැනට මේ ಜಾති දෙකක් තියෙනවා මෙතන. මෙතන මේක පයිරොප් ගානට් එක. මෙන්න මේ කලර්ස් තමයි එන්නේ පයිරොප් ගානට් එක. ඒ කියන්නේ මේකේ තියෙනවා නිකන් පර්ප්ලිෂ් රෙඩ් සහ පර්පල් පින්ක් දෙකම මික්ස් වෙච්ච රෙඩ් එකක් වගේ තමයි මේකේ තියෙන. හරි ලස්සනයි. මේක ගෝමේද. දැන් මේක ගත්තාම මේක රබහ. මේක ගත්තාම මේක රබහ. එතකොට මේවා මේ දෙකම ගෝමේද. හෙසටයිට් ගාන. අපි සාමාන්‍යයෙන් ඔය අපල වලට රාහු අපලට එහෙම ගොඩක් අය පළඳින්නේ මේක තමයි ජුවලරි එකකට දාලා. හොඳ පොපියුලර් ජෙම් එකක්. මම හිතන්නේ ගානක් ගත්තාම one of the most popular gems of the semi precious stones. මම හිතන්නේ විදිහට මොකද මේක ගොඩාක් ජුවලරිස් වලට පාවිච්චි කරනවා. ඉතින් දැනට මෙන්න මේ ටික තියෙනවා අපි ළඟ. මේක සර්ටිෆයිඩ් කරගන්න ඕනේ. ඉස්සෙල්ලා ලැබ් ටෙස්ට් එකකට දාලා බලන්න ඕනේ මේවා කොහොමද කියලා. ඊට පස්සේ ඔයගලන්ට මේවා අපෙන් පර්චේස් කරගන්න පුළුවන්. කවුරු හරි දැනට එහෙම හදිසි කෙනෙක් ඉන්නවනම් ඔයාලට මේ මෙතන ලොට්ස් 3ක් තියෙනවා. යාකි දෙකකින්. සහ මේක සිංගල් ජෙම්ස් විදිහට උනත් ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් ජුවලරි එකකට ගන්න කෝල් කරන්න. කොහොම ගත්තත් සර්ටිෆිකේට් එකක් දාලා ලැබ් ටෙස්ට් එකක් කරලා තමයි දෙන්නේ. මේ අපි තාම මේක ලැබ් ටෙස්ට් එකක් කරලා නැහැ. ඉතින් ගානක් කියන තව ඉස්සරහට තව ටිකක් කතා කරමු. ඉතින් සුබ දවසක් ඔයාලට. Thank you so much.